එහෙනම් මට අද හිතුණා හැමදාම කිරි දාලා පරිප්පු හදන නිසා පරිප්පු ටෙම්පරාදුවක් හදන්න. හැමෝම දන්නවනේ ඉතින් පරිප්පු හදන්න එක එක රසට එක එක විදිහට හැදුවට හැමෝම ආස කෑමක් තමයි පරිප්පු කියන්නේ. ඉතින් පරිප්පු ටිකක් අරගෙන ඉක්මනට හොදලා ඒක මම හදාගන්නයි හදන්නේ. දැන් ඉතින් බලන් ඉන්න මම මොකද කරන්නේ කියලා. දැන් හරි. දැන් මම මේකට දානවා මිරිස් කොට දානවා. එතකොට කහ කොට දානවා. ලුණු කොට ටිකක් දානවා. උළු හාල් චුට්ටක් දානවා. කුරුඳු කොට කෑල්ලක් දානවා. හැබැයි මෙහෙමයි ඔයාට මේ පරිප්පු එකේ කලර් එක කහ පාටට විතරක් ඕනේ නම් ඔයා කහ කොට විතරක් දාන්න. මිරිස් කොට දාන්න එපා. එතකොට තුන පහ කොට තියෙන්නේ. අමු තුන පහ කොට. ඒකිනු චුට්ටක් විතර ඇඩ් කරන්න. ගොඩාක් ලොකුවට නෙමෙයි. එහෙම ගොඩාක් වැඩි වුණොත් එහෙම මේ පරිප්පු එක හොඳටම රස වෙනස් වෙනවා. ඔන්න ඔය ටික දැම්මා. දැන් මම මේක ලිපේ තියාගන්නයි හදන්නේ. මට ඉක්මනට මේක හදලා ඉවර කරගන්න ඕන නිසා මම ගින්දර වැඩිම කරලා මේක හදා ගන්නවා. විනාඩි 3ක් වගේ වෙද්දි මට මේක එතකොට තැම්බිලා ඉවර කරගන්න පුළුවන්. දැන් මම මේකට කපලා දානවා සුදු ලුණු. ඒකට මම ආසයි ඒ පරිප්පු ටෙම්පරාදුවේ ඒ සුදු ලුණු තැම්බිලා තියෙන රසට. නැත්තම් මේකත් ඒ චොප් කරලා දාන්න පුළුවන් තෙල් එකකට. එයාට මම එහෙම දානවා. දැන් මම ලුණු කපා ගත්තට ලුණු දාන්නේ නැහැ. මගේ ලේසි විදිහට තමයි අවු මිරිස් කපලා ඊට පස්සේ අවු මිරිස් ටිකක් අර කිරි රහ කෑම හදද්දි වැඩියෙන් දාන්න ඕන. ඒතකොට ගොඩක් රසයි ඒක. ඊට පස්සේ කරපිංචායි ලුණුයි අවු මිරිස්යි කපලා පැත්තකින් තියාගත්තා. ඔන්න ඒක ඉවර වෙද්දි පරිප්පු එකත් තැම්බිලා. දැන් වෙන භාජනයක් තියෙනවා. වෙන ඇතිලියක් තියෙනවා. ඒ ඕනනම් ඒකෙම හදන්නත් පුළුවන්. ඒකේ තියෙන මේ පරිප්පු ටික වෙනම අයින් කරලා ඒකටම තෙල් දාලා එහෙම හදන්න පුළුවන්. මම ඉතින් මට මෙහෙම ලේසි කියලා හිතුණා. දැන් මම කපාගත්ත ටික දාලා හොඳට ඒක බැලුවාට පස්සේ එන්න මෙහෙම පරිප්පු ටික ඒකට දැම්මා. තව දෙයක් පරිප්පු පොඩ්ඩක් අර වතුර සේරම හිදිලා පරිප්පු එක අර ගොඩාක් ඝන වෙනකන් තියාගන්න එපා ලිපේ. ටිකක් හොදි ගතියට එන්න නම් මේ පරිප්පු එක දැම්මුනාම වතුර ටිකක් තියෙද්දි මේක ලිපෙන් අයින් කරගන්න. තව එකක් දැන් මෙන්න මික්ස් කරද්දි ටෙම්පරාදුව ඔයා ගොඩාක් හැඳ තද කරලා මේක කරන්න එපා. මොකද පරිප්පු ඉක්මනට දිය වෙනවා. එතකොට ටිකක් ඒක ගම්බීර ගතියයිනේ. ඒක රස නැහැ. මේ විදිහට ඔයාලට පේනවා ඇති ඇට වගේ තියෙනවා පරිප්පු. ඒ ගොඩාක් මම දිය වෙන්න සම්බ ගත්තේ නැහැ. අන්න ඒක නිසායි. කොච්චර ඇට වෙන්න එහෙම පරිප්පු එක හැදුවත් වැඩන්නේ අපි මික්ස් කරද්දී හැන්දේ ආපහු දිය වෙනවා. මට ලුණු මදි වුණා. ඒකයි මම ආයෙත් ලුණු ඇඩ් කරේ. හරි මගේ පරිප්පුව හදලා ඉවරයි. දැන් ඉතින් මගේ වැඩේ ඉවරයි. ඉතින් ඔයත් මේ විදිහට පරිප්පු එකක් හදලා මට කමෙන්ට් එකක් දාන්න. බයි.